DMC Academy and Business Solutions අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම වත් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්නේ කොහොමද මෙන්න මේ වගේ Excel table එකක් මේ table එකේ data ටික delete වෙන්නේ නැතුව table එක විතරක් delete වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් නිකමට ඔයාලට හිතෙයි මේක සම්පූර්ණයෙන්ම select කරලා ඉවරලා colors ටික අයින් කරලා no color කියලා දාලා මෙන්න මෙතනින් borders ටික අයින් කරා නම් මේක හරියයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට හිතෙයි මේ ටික ඔක්කොම select කරලා delete කරා නම් හරිය නේද කියලා. එහෙම වුණාම සම්පූර්ණයෙන්ම මුළු table එකම delete වෙනවා. එහෙනම් මේකේ අපි data ටික delete වෙන්නේ නැති වෙන්න table එක විතරක් remove කරන්නේ කොහොමද? ඒකට අපි කරන්න ඕනි මෙන්න මේ table එක සම්පූර්ණයෙන්ම select කරලා right click කරන්න ඕනේ. right click කරාම table කියලා option එකක් තියෙනවා. මෙන්න මේ table කියන option එකෙන් convert to range කියලා තියෙනවා. මෙන්න මෙතන click කරන්න ඕනේ. මෙතන click කරාම අපෙන් අහනවා මෙන්න මේ table එකේ තියෙන data ටික normal range එකකට convert කරගන්න ඕනද කියලා අහනවා. ඉතින් එතකොට අපි yes කියලා දෙනවා. එහෙම කරාම ඔයාලට පේනවා මෙන්න මේ table එක normal range එකක් බවට පත් වෙනවා. දැන් ඔයාලට පුළුවන් මේකේ තියෙන colors ටික අයින් කරන්න. ඔයා කරන්න ඕනේ ආපහු select කරලා මෙතනින් colors ටික no color දෙන්න. ඊට පස්සේ මෙන්න මේ borders තියෙනවා නම් border remove කරන්න ඕනේ. no border කියලා option එක. ඉතින් මේ විදිහට තමයි ඔයාලට table එකක තිබුණ data set එක data වලට හානියක් වෙන්නේ නැති වෙන්න table එක remove කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකකුත් දාලා අපගේ channel එකට subscribe කරලා තියන්න. Thank you.